දියවැඩියාව සහ ગેස්ට්‍රයිටිස් එකවර සුව කරන්න පුළුවන්ද? අම්ලපිත්ත රෝගයේදී අධික ආම්ලිකතාවය වැඩි වෙලා ආමාශයට හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක එන එකේ විෂමතාවයක් ඇති වෙලා අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය ඇති වෙලා අර එන්සයිම ගලාගෙන එන වෙලාවට මේ ආහාරයේ තියෙන ආම්ලික ගතිය වැඩිකම නිසා එන්සයිම නිකුත් කිරීමේ විෂමතාවයක් ඇති වෙනවා. එතකොට මේ විෂමතාවය ඇති වෙන්නේ අග්න්‍යාශයේ. ක්‍රියාකාරීත්වය විෂම කරගන්නවා මේ අම්ලපිත්ත රෝගී තත්ත්වය නිසා. දියවැඩියා රෝගී තත්ත්වයත් අග්න්‍යාශික රෝගී තත්ත්වයක්. අග්න්‍යාශයෙන් ඉන්සුලින් හෝමෝන නිකුත් කිරීමේ විෂමතාවයක් ඇති වෙන රෝගී තත්ත්වයක්. මේ රෝග දෙකටම බලපාන එකම ඉන්ද්‍රියකට අපිට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි අග්න්‍යාශයට. ඒතකොට අපේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ දියවැඩියා රෝගයක් පාලනය කිරීමකින් තොරව සහ එහි අතුරු ආබාධ සියල්ලම සුවපත් වෙන ආකාරයට අපි ප්‍රතිකාර කරනවා. යම් රෝගියෙකුට දියවැඩියා රෝගයත් එක්ක ગેස්ට්‍රයිටිස් තිබ්බා නම් අපි අග්න්‍යාශයට ප්‍රතිකාර කරනකොට ආහාර දිරවීමේ ශක්තිය සහ හේතුකාරක වෙන එන්සයිම වල ටික හරියට ගලාගෙන එන විදිහේ ක්‍රමවේදයක් සකස් කරනකොට මෙම රෝග දෙකට අනිවාර්යයෙන් ප්‍රතිකාර කරනවා. පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ දියවැඩියාව සහ ગેස්ට්‍රයිටිස් කියන්නේ එකම විදිහට යන රෝග දෙකක් විදිහට සලකලා ප්‍රතිකාර කරනවා. සමහර වෙලාවට දියවැඩියා රෝගීන්ට ગેස්ට්‍රයිටිස් නැති වෙන්න පුළුවන්. නමුත් තිබ්බා නම් අනිවාර්යයෙන්ම සුවපත් කර ගැනීමට ඉතාමත් හොඳ උපකාරයක් වෙනවා.